ඉතින් ගයිස් සුබ දවසක්. ඔයාලා මේකතු වෙලා ඉන්නේ SL Tech and Music channel එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් නිසා අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට පහසුවෙන්ම පුළුවන් පහළ තියෙන subscribe button එක click කරලා දැන්ම මගේ channel එක subscribe කරගන්න. ඉතින් මේ වීඩියෝ එකත් ගොඩක් වැදගත් වෙන නිසා අනිවාර්යෙන් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. වීඩියෝ එක ස්කිප් කරලා නම් එපා ඉතින්. ඉතින් මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ ලේසියෙන් කිසිම ඇප් එකක් නැතුව මෙන්න මේ වගේ ෆොටෝ එකක් භාවිත කරලා මෙන්න මේ වගේ ෆයිටිං වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Google app එක open කරගන්න එක. Google app එක open කරගත්තට පස්සේ මෙතන search කරන්න ඔයාලා Pixverse කියලා මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට ටයිප් කරගන්න අමාරු නම් මම ස්ක්‍රීන් එකේ පෙන්නන එක ඔයාලට පේන්නේ නැත්නම් මම ඔයාලට මේ වීඩියෝ එකේ දාන්නම් මේ ඔයාලා ටයිප් කරගන්න ඕනේ අකුරු ටික. ඔයාලා ටයිප් කරගන්න ඕනේ Pixverse AI කියලා මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ පළවෙනි එක ඔයාලා යන්න ඕනේ. ඔයාලට පේන්නේ දැන් Pixverse කියලා සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ආව එකක් මෙන්න මෙයාලගේ වෙබ්සයිට් එක. ඉතින් ඒක ටච් කරගන්න. ඉතින් ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් පහසුවෙන්ම මම මේ වීඩියෝ එකේ කියලා දෙන විදිහට ලේසියෙන්ම වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් අර කලින් පෙන්නුවා වගේ වීඩියෝ එකක් ලේසියෙන්ම ඔයාට හදාගන්න පුළුවන් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත්. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාට පුළුවන් පහසුවෙන්ම උඩ තියෙන මේ login කියන එක ටච් කරගන්න. ඉතින් ඒකෙන් ඔයාට පුළුවන් ඔයාගේ Google account එකෙන් මේකට login වෙන්න. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් ඔයාට කැමති Google account එකක් ලබා දෙන්න. ඔයාගේ phone එකේ තියෙන Google account එකක් ලබා දෙන්න පුළුවන්. ඉතින් මම මෙතනින් දෙන්නේ මෙන්න මේ account එක. ඉතින් ඊට පස්සේ ඔයා තෝරපු ඔයාගේ Google account එක දීලා මේ නිල් පාටින් තියෙන continue කියන එක ටච් කරගන්න. ඔයාලට පේනද මෙන්න මේ විදිහට තියෙනවා නිල් පාටින් continue කියලා ඒක ටච් කරගන්න. ඉතින් ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලව මේ වෙබ්සයිට් එකට sign in වෙනවා. ඒ කියන්නේ ඔයාලා මේ වෙබ්සයිට් එකේ සමාජිකයෙක් බවට පත් වෙනවා. බය වෙන්න එපා. කිසිම අනාරක්ෂිත දෙයක් වෙන්නේ නැහැ. ඔයාලට ලේසියෙන්ම අර කලින් පෙන්නුවා වගේ ආතල් මාතල් වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා කරන්න ඕනේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා පොඩි කොටුව මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති තියෙනවා. ඉතින් ඒක ටච් කරගෙන ඔයාලා වීඩියෝ එක හදන්න දාන ෆොටෝ එක ඇඩ් කරගන්න ඕනේ. ඔයාලා ගහපු ඔයාලා ඉන්න ෆොටෝ එකක් හරි කමන්නේ. ඔයාලගේ ඒ ආතල් වීඩියෝ එක හදන්න ඕනේ කට්ටිය ඉන්නවනම් ඒ කියන්නේ හිතමු උදාහරණයක් විදිහට ඔයා පන්ති ළමයි කොල්ලෝ සෙට් එකක් එක්ක ෆොටෝ එකක් ගහලා තියෙනවා. ඉතින් මේ ෆොටෝ එක උනත් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට ඒ වීඩියෝ එකක් හදාගන්න. ඒ කියන්නේ ෆයිටිං වීඩියෝ එකක් හදාගන්න. ඉතින් ඔයාලට පුළුවන් පහසෙන්ම මෙතනින් ඔයාගේ ෆයිල් එකට ඔයාගේ ගැලරි එකට ගිහිල්ලා ඔයා තෝරගන්න ෆොටෝ එක තෝරගන්න. ඉතින් මම නම් මගේ ගැලරි එකට ගිහිල්ලා මම තෝරගත්ත ෆොටෝ එක මෙතනට දාගත්තා. ඉතින් ඔයාට පුළුවන් ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙතන තියෙන මෙන්න මේ විදිහට ඉංග්‍රීසි අකුරු ටික මෙන්න මෙතන ඔයාලට පේන ඇති describe the content you want to create කියලා. ඉතින් අන්න එතන ඔයාලා ටච් කරගන්න. එතන ටච් කරගෙන මම මේ ටයිප් කරන එක ඔයාලා මෙතන ටයිප් කරගන්න ඕනේ. ඔයාලට ටයිප් කරගන්න අපහසුතාවයක් තියෙනවා නම් කම්මැලිකමක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පහසුවෙන්ම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ටයිපින් එක ගන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙතන ටයිප් කරන අකුරු ටික මම දාලා තියන්නම්. ඔයාලා ඒක කොපි කරගෙන ඔයාලගේ වීඩියෝ එක හදනකොට මෙතනට දාගන්න විතරයි තියෙන්නේ. ඔයාලා ඒක කොපි කරගන්න ඔයාලගේ කීබෝඩ් එකට. ඊට පස්සේ ඔයාලා වීඩියෝ එක හදන අවස්ථාවේදී ඔයාලට පුළුවන් මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ සර්ච් කරන විදිහට ඔයාලට පුළුවන් නම් සර්ච් කරගන්නත් පුළුවන්. fighting, kicking, punching, jumping. ඊට පස්සේ ඔයාලට පුළුවන් on kicks using kung fu කියලා ගහගන්න. ඉතින් නැත්තම් ඔයාලට පුළුවන් මම කිව්ව විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා පල්ලෙහා මේ ටයිපින් කරපු ෆොන්ට් ටික අකුරු ටික ඔයාලට පුළුවන් පහසුවෙන්ම කොපි කරගෙන මෙතනට ඇඩ් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මෙතනට දාගත්ත ටෙක්ස්ට් ටික දාගෙන ඔයාලට පුළුවන් පහසුවෙන්ම පල්ලෙහා තියෙන මෙන්න මේ වගේ තැනක් ක්‍රියේට් කියලා මෙන්න මෙතන. ඉතින් ඒක ටච් කරගන්න. ඉතින් ඒක ටච් කරගත්තට පස්සේ මම කලින් පෙන්නුවා වගේ ලස්සන ආතල්ම ඔයා දාපු ෆොටෝ එකට අනුව ඔයාට මෙන්න මේ වගේ ෆයිටින්
වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් පුංචි වෙලාවයි යන්නේ මේ වීඩියෝ එක හදාගන්න. අපි බලමු දැන් මේ වීඩියෝ එක හරියටම හැදෙනවද මං කිව්ව විදිහට ෆයිටින් වීඩියෝ එකක් හැදෙනවද කියලා. ඉතින් ඔයාලට ආවේ විදිහට මෙන්න මේක උඩ එකපාරක් ටච් කරගන්න. ඔයාලට ඒකෙන් ජෙනරේට් කරලා දුන්න එක උඩ ටච් කරගන්න. ඉතින් ඔන්න ඔයාලට බලන්න පුළුවන් පහසෙන්ම මං කිව්ව විදිහට වීඩියෝ එක හැදිලා තියෙනවා. ඔන්න බලන්න මං කිව්ව විදිහට පහසෙන්ම වීඩියෝ එක හැදිලා තියෙනවා. මම කිව්වේ ෆයිටින් වීඩියෝ එකක්. ඔන්න බලන්න මේ ෆොටෝ එක ෆයිටින් වීඩියෝ එකක් බවට පත් වුණා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් පහසෙන්ම පුළුවන්. මෙන්න මෙතන තියෙන මේ ඩවුන්ලෝඩ් කියන එකක් තියෙනවා ඔයාලට පේනවා. ඒක ටච් කරගන්න. ඉතින් මේ ඩවුන්ලෝඩ් කියන එක ටච් කරගත්ත පස්සේ ඔයාලට මේ වීඩියෝ එක ඔයාලගේ ගැලරි එකට ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ මේ copy to කියන එකට හරි නැත්නම් ඔයාලට WhatsApp එකට share කරන්න පුළුවන් නම් කාට හරි ඒ වීඩියෝ එක share කරලා ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක WhatsApp එක කරා ඔයාලගේ ගැලරි එකට save කරගන්න. මම උදාහරණයක් විදිහට ඔයාලට save කරලා පෙන්නන්න. මේ වීඩියෝ එක මෙන්න මේ විදිහට WhatsApp එක කරා send කරලා මේ වීඩියෝ එක එකපාරක් ටච් කරලා මේ උඩ තියෙන තිත් තුන ටච් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ save කියන එක ටච් කරගත්තාම ඔයාලට පුළුවන් මේ හදාගත්ත ජෙනරේට් කරගත්ත වීඩියෝ එක පහසුවෙන්ම ගැලරි මෙන්න මේ විදිහට පහසුවෙන්ම ගැලරි එකට ගිහින් ඔයාලට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක එන්ඩ් වෙන්නේ. ඉතින් මේ වගේ ට්‍රෙන්ඩ් වෙන වීඩියෝ ඒ වගේම ෆොටෝ මේ වගේ ටෙක් සම්බන්ධ මේ වගේ වීඩියෝ ඔයාලටත් ඉස්සරහට අරන් එනවා. මම ඉන්න අනිවාර්යෙන් channel එක sub කරලා තියාගන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දැම්ම නැත්නම් දැන්ම දාන්න. ඉරිසියා වෙන්න එපා. වීඩියෝ එක අවසන් වෙනකම් බලුවා කියලා මම දන්නවා. මොකද මේ වීඩියෝ එක ගොඩක් ආතල් එකක්. මේ ට්‍රෙන්ඩ් එක. ඉතින් මේ ට්‍රෙන්ඩ් එකත් try කරලා බලන්න. ඉතින් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.